සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ Open University එකේ degree program වල selection test එකට එන general knowledge paper එක ගැන. එතකොට මේ general knowledge කියන paper එකේ සියලුම degree program වලට පොදු කාරණයක්. එතකොට මම කලිනුත් මේ general knowledge paper එක කොහොමද ගොඩ දාගන්නේ ඔයාලා බලා ගන්න ඕනේ මොනවද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට මම අද කියන්න ආවේ මොනවද මේ ඔයාලා දන්න සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට එහා ගිහිල්ලා සාමාන්‍ය මොනවද අහන්නේ එක්සෑම් එකට මොනවද අහන්නේ කියන එක සම්බන්ධව මම අද පොඩ්ඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරා. ගොඩ දෙනෙක් අහනවා පොඩ්ඩක් අපිට සාමාන්‍ය දැනීම අර normal ටික බලාගත්තාම ඇතිද කියලා අහනවා. එතකොට තව වෙන සාමාන්‍ය දැනීම හා සම්බන්ධ වෙන එන්න පුළුවන් මොනවද එන්න පුළුවන් ප්‍රශ්න කියලාත් ගොඩ දෙනෙක් මගෙන් අහපු නිසා මම හිතුවා අද මේ වීඩියෝ එක හරහා ඒකට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න. ඒතර බලමු මේ වීඩියෝ එක හරහා general knowledge paper එකට මොනවද ඔයාලා බලාගෙන යන්න ඕනේ සහ අපි කොහොමද general knowledge paper එක ගොඩ දාගන්නේ කියන එක මම මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරනවා. එහෙනම් ඔයා මේ පාර selection test එක ලියන කෙනෙක් නම් වීඩියෝ එක දිගටම නරඹන්න කියලා මතක් කරන ගමන් ඔයාගේ selection test එක ලියන යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක set වෙලා ඉන්න කියලා මතක් කරනවා. එතකොට ඔයාලට BMS degree program ගැනත් IQ ප්‍රශ්න ගැනත් GK knowledge එක ගැනත් තියෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව මම ගේන වීඩියෝ බලලා ඔයාලට යම්කිසි idea එකක් ගන්න පුළුවන් මේ selection test එක ගැනත් Open University එක ගැන. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලබන තෝරා ගැනීම පරීක්ෂණය ඉහළින්ම සමත් කරවන උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මඟ පෙන්වන දිවයිනේ සාර්ථකම selection test class එක ඔරාස් education මගින් පවත්වන දේශක ශෙහාන් ප්‍රමුදිත ගුණසේකර මගින් මෙහෙයවන OUSL degree program selection test class එකට සම්බන්ධ වීමට 07263740053 number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි general knowledge ගැන මම කලින් කරපු වීඩියෝ එකේදී කිව්වා ඔයාලා ප්‍රවෘත්ති බලන්න සාමාන්‍ය දැනීමේ තියෙන අර සාමාන්‍ය දේවල් තියෙන්නේ. හරිද? උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ ජනග්‍රහණය හරිද ජනාධිපතිවරු සහ අගමැතිවරු ගැන පොඩක් බලන්න කියලා කිව්වා. එතකොට ඉතිහාසය සම්බන්ධ ওই විශේෂ කාලපක්කවානු සහ අනපනත් ගැන පොඩ්ඩක් බලා ගන්න. විශේෂයෙන් ඒ අනපනත් ගැන වැදගත් වෙන්නේ LLB degree එකේ අයටයි management degree එකේ අයටයි. එතකොට ඒ දෙකොල්ල පොඩ්ඩක් බලා ගන්න මේ අනපනත් ගැන පොඩ්ඩක් තියෙන සාධක විශේෂයෙන් පෘතුග්‍රේසි ලන්දේසි කාලවකවානුවේ ඉඳලම මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච අනපනත් ගැන පොඩ්ඩක් බලා ගන්න. නිකන් ඒ වගේ අන්තර්ගත කරුණු අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් අනපනත් ගැන ප්‍රධාන මේ නාමයන් පොඩ්ඩක් බලා ගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මම ඒ ගැන වීඩියෝ එකක් කලින් කරලා තියෙන ඉඳ අද කියලා දෙන්නම් මොනවද මේ සාමාන්‍ය ව්‍යවහාරයත් එක්ක එන්න පුළුවන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න කියලා. විශේෂයෙන් management degree එකේ අයට සහ LLB degree එකේ අයට මේක විශේෂයෙන්ම බලපානවා. මේකට එන්න පුළුවන් සහ තව මේ ඔයාලා බලා ගන්න ඕන දෙයක් තමයි කෙටි යෙදුම් කියලා කියන උදාහරණයක් විදිහට බුව කියලා දෙන. එතකොට බුද්ධ වර්ෂ කියන එක ඔයාලා අර කෙටි යෙදුම් ඒ වගේ පාවිච්චි කරන ලංගම වගේ කෙටි යෙදුම් ටිකක් බලා ගන්න. එතකොට මේ කෙටි යෙදුම් ආශ්‍රිතව ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. එතකොට ඔය ප්‍රධාන වශයෙන් අර මේ ප්‍රසිද්ධ කෙටි යෙදුම් නෙමෙයි. සාමාන්‍යයෙන් තව ගොඩාක් කෙටි යෙදුම් තියෙන ඒවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න මේ සමානාර්ථ පද, යුගල පද සහ විරුද්ධාර්ථ පද කියන පද සම්බන්ධව තියෙන දේවල් ටික බලා ගන්න. හරිද? එතකොට අනියමාර්ථයේ පද ඔය වගේ දේවලුත් පොඩ්ඩක් එන්න පුළුවන් විශේෂයෙන්ම LLB degree එකේ අයට. හරි. එතකොට කාලාර්ථ පද ඔය වගේ දේවල් බලා ගන්න. මොකද මේක IQ කොටසටත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම LLB degree එකේ අයටයි management degree එකේ අයටයි මේ ගැන පොඩ්ඩක් ඔයාලා බලා ගන්න ඕනේ. එතකොට GK කොටස ගොඩ දා ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඔයාලා බලන්න ඕනේ අර මේ සාමාන්‍ය සිංහල තියෙන සාමාන්‍ය සිංහල සමාන පද යුගල පද වගේ දේවල් පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම එක ප්‍රශ්නයක් හෝ දෙකක් එන්න පුළුවන්. ඒතකොට GK paper එකට එක ප්‍රශ්නයක් හෝ දෙකක් කියලා කියන්නේ ලකුණු දෙකක් විතර ඔයාලගේ paper එකට අන්තර්ගත වෙන කොටසක්. ඒතකොට ඒකත් අපරාධ නිසා ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණක් නිසා ඒක බලා ගන්න. හරිද? එතකොට වර්ෂ කාලවකවානු ගැන බලා ගන්න.
ඒ වගේ දේවල් බලා ගන්න තියෙන්නේ. එතකොට මේකෙදී මේ ඔන්න ඔය සමාන පද කෙටි යෙදුම් සහ මේ විරුද්ධාර්ථ පද වගේ දේවල් බලා ගන්න යුගල පද අන්න ඒ ටික බලාගත්තා නම් ඔයාලට අර මට කලින් වීඩියෝ එකේ කියන්න බැරි වෙච්ච කරුණු ටිකත් මේක හරහා ආවරණය වෙනවා. එතකොට ඔයාලා මේ GK කොටස ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් හොයනවා නම් ඔයාලට කරන්න පුළුවන්. ලේසි දෙයක් තියෙනවා අපේ Ores Education Institute එක හරහා ලෑස්ති කරපු. එතකොට ඔයාලට අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වුණාම general knowledge ලොකු ටියුට් එකක් හම්බෙනවා. ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක. මම ප්‍රශ්න ප්‍රමාණය සඳහන් කරන්නේ කාට හරි ප්‍රමාණය දැනගන්න ඕන නම් මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් GK ටියුට් එක ගැන තොරතුරු ඉල්ල ගන්න. හරි. ඒතර අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන හැමෝටම ඒ GK ටියුට් එක හම්බෙනවා. ඔයාලට හොඳටම ප්‍රමාණවත් ඕනම ඩිග්‍රී එකේ කෙනෙකුට ප්‍රමාණවත් මෙන්න මේ GK ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික. එතකොට ඒ ටිකෙන් තමයි ඔයාලට සිලෙක්ෂන් ටෙස්ට් එකට GK කොටසට ප්‍රශ්න හැදෙන්නේ. ඒ නිසා ඔයාලට අපේ ක්ලාස් එකට join වුණොත් මෙන්න මේ GK ටියුට් එක හම්බෙනවා. හරි. එතකොට මේ GK ටියුට් එක හරහා ඔයාලට ලොකු ප්‍රශ්න ප්‍රවාහය කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නාවලියම ආවරණය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික බලා ගත්තා නම් ඔයාලට හොඳටම ප්‍රමාණවත් GK කොටස ගොඩ දාගන්න. හරි. එතකොට ක්ලාස් ගැනත් මම විස්තර කියන්නම්. අපේ ක්ලාස් එක Ores Education ආයතනය හරහා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සියලු මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ Ores Education ආයතනය හරහා. එතකොට අපේ Open University Selection Test class වලට join වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp message එකක් දාලා පන්ති පිළිබඳ විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට description box එකේ තියෙන අපේ WhatsApp group එකේ link එක. මේ link එක හරහා group එකට join වෙලා පන්ති මාලාව ගැන විස්තරත්, degree program ගැන විස්තරත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකල්ලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් Open University එක ගැනත්, selection test එක ගැනත්, ඒ වගේම selection test class ගැන. ප්‍රධාන වශයෙන් BMS degree program එකට, LLB degree program එකට, education degree program එකට, ඒ වගේම ICT degree program එකට අපේ පන්ති පැවැත්වෙනවා. ඔයාලා degree program එකට selection test ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට අපේ පන්ති මාලාව හරහා සම්බන්ධ වෙලා අනිවාර්යෙන් selection test එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා දැම්ම පන්ති මාලාව හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් සහ selection test එක ගැන හරි එහෙම නැත්නම් Open University එකේ application සම්බන්ධව හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් හරි call එකක් හරි දාලා ඔයාලට පුළුවන් ඒ ගැටලු ඒ වගේම අපේ පන්ති මාලාව ගැන විස්තරත් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.